මම ටක් ගාලා කැම ටික උයන්නම්. මම ටක් ගාලා ලෑස්ති වෙලා එන්නම්. මොකද්ද මේ අපි ටක් ගාලා කියලා කියන සිංහල වචනෙට ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒකට අපිට ලස්සන ඉඩියම් එකක් යූස් කරන්න පුළුවන්. ටක් ගාලා in a jiffy. in a jiffy ටක් ගාලා. හැමදේම ටක් ගාලා නැති වේවි. හැමදේම ටක් ගාලා නැති වේවි. කොහොමද මේ වගේ වාක්‍යයක් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? in a jiffy කියන ඉඩියම් එක යූස් කරලා. Everything will be lost in a jiffy. Everything will be lost in a jiffy. මම ටක් ගාලා කෑම ටික හදන්නම්. I will make the food in a jiffy. I will make the food in a jiffy. මම ටක් ගාලා ලෑස්ති වෙන්නම්. මම ටක් ගාලා ලෑස්ති වෙන්නම්. I will get ready in a jiffy. I will get ready in a jiffy. ඉන්න මම ටක් ගාලා ආපහු වෙන්නම්. ඉන්න මම ටක් ගාලා ආපහු වෙන්නම්. Wait, I will be back in a jiffy. Wait, I will be back in a jiffy. මං ටක් ගාලා සල්ලි ගෙවන්නම්. මං ටක් ගාලා සල්ලි ගෙවන්නම්. I will pay money in a jiffy. I will pay money in a jiffy. මම ටක් ගාලා සල්ලි ගෙවන්නම්. මම ටක් ගාලා ගෙදර පිරිසිදු කරන්නම්. මම ටක් ගාලා පිරිසිදු කරන්නම්. කමෙන්ට් කරන් යන්න කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා.